22 4ම ආවා 23 3ක් ආවා පළවෙනි ප්‍රැක්ටිකල් එක විදියට පුෂ්ටිකාත්ති ප්‍රැක්ටිකලුත් එන්න පුළුවන් විභාගේ ලං වෙලා අපි කරනවනේ සාමාන්‍ය වෙන අවුරුදු වල කරේ අර අනුමාන නයිට් එකක් ප්‍රැක්ටිකල් එන්නම තියෙන ප්‍රැක්ටිකල් 10ක් විතර තෝරාගෙන මතක් කරලා සුපිරි ගේම් එක මහන්සිය තමයි හැබැයි අත්හරින්න බෑ තව විභාගෙට හරියට මාසෙයි උපරිමයෙන් වැඩ කරමු කරන්න පුළුවන් බෙස්ට්ම වැඩේ කරමු ඔයාට දිනන්න පුළුවන් මේක එහෙනම් අපි මේ මාසේ මොනවද කරන්න කියලා බලමු. එන්නකෝ අපි දින 20 වැඩපිළිවෙලක් පටන් ගත්තා. ඒ දින 20 වැඩපිළිවෙලෙන් මේ වෙනකොට මම අද මේ වීඩියෝ එක කරද්දී දින 6ක් ඉවරයි. හැබැයි ඔයාලට මම මේ වීඩියෝ කරන මාසෙට දින 20න් සම්පූර්ණ දින 9ක්ම සෙට් වෙනවා. හැබැයි ඒ ටික වීඩියෝ එකෙන් පස්සේ තමයි කරන්න තියෙන්නේ. හරි එන්නකෝ අපි මේ වෙනකොට දින 19 වැඩපිළිවෙලේ මොනවද ඉවර? වැඩිපුරම ප්‍රැක්ටිකල් තමයි අපි කරේ. සුපිරියට ප්‍රැක්ටිකල් ටික කරා. ඔයා කොහොමද දන්නවා ප්‍රැක්ටිකල් කොහොමද කෙරුවාව කියලා. ලොයෙත් නැති වෙන්න කරලා තියෙන්නේ. මේ වෙනකොට අපි සිලබස් එකේ ලොකුම ප්‍රැක්ටිකල් ටික ඉවරයි. මොනවද ලොකුම ප්‍රැක්ටිකල් ටික? තාපයේ තමයි වැඩිම ප්‍රැක්ටිකල් ප්‍රමාණයක් තියෙන්නේ ඉවරයි. ධාරා විදුත්තේ දඩ ප්‍රැක්ටිකල් තියෙනවා. විභවමානය මීටර් හේතුව ඉවරයි. ඔක්කොම ටික කරලා සුපිරියට ගණන් හදන්න පුළුවන් ලෙවල් එකට ඔයා පුරුදු කරලා ඉවරයි. එතකොට සර් තව අපිට මොනවද ප්‍රැක්ටිකල් ඉතුරුලා තියෙන්නේ? ඊළඟට තියෙන සරල ටික මේ මාසේ ජූලි මාසේ අපි දෝලනයි ආලෝකයයි ප්‍රැක්ටිකල් ටික කරනවා. වර්ණාවලි මානය ඕන එකක් කරන්න පුළුවන් වෙන්න. යාන්ත්‍ර විද්‍යාව ප්‍රැක්ටිකල් ටික කරනවා. සර් පදාර්ථය ගුණත් කරනවද? ඔව් පදාර්ථය ගුණත් කරනවා. ඒකත් සුපිරියට කරනවා. ඇයි ඒක කරන්නේ? ඒක කරන්න පුතේ හේතුවක් ඇතුව එන්න ඉඩ තියෙනවා සාමාන්‍යයෙන් පළවෙනි ප්‍රැක්ටිකල් එක විදියට පුෂ්ටිකාත්ති ප්‍රැක්ටිකලුත් එන්න පුළුවන්. ඒකෙන්ද ඒකත් කරනවා. හැබැයි චුම්බක ශේෂ්ත්‍රවලත් එක ප්‍රැක්ටිකල් එකක් තියෙනවා. ඒකත් මම කරනවා. එන්න ඇයි ප්‍රැක්ටිකල් එකක් කියන්නේ ගෙදරින් අරන් ලකුණු 20. ඒක ඔයාට පුළුවන් වෙන්න ඕන ගන්න. ඒක වෙන කෙනෙක් කරන් දෙන්නේ නැහැ. ඒක හින්දා එකක් හරි බැරි වුණොත් අපරාධේ ඕන එකක් කරන්න පුළුවන් වෙන්න මම ට්‍රේනින් කරනවා. ළමයි දන්නවා කොහොම ප්‍රැක්ටිකල් එක කොහොමද කියලා මම කියලා දුන්නාම. හරි. සර් එතකොට මේ අර විභාගේ ලං වෙලා අපි කරනවනේ සර් සාමාන්‍ය වෙන අවුරුදු වල කරේ අර අනුමාන නයිට් එකක් ප්‍රැක්ටිකල් එන්නම තියෙන ප්‍රැක්ටිකල් 10ක් විතර තෝරාගෙන මතක් කරලා සුපිරි ගේම් එක. ඒක මේ පාර කරනවද? ඔව්. මේ පාර නයිට් එකක් කරයිද ඩේ එකක් කරයිද කියලා තාම තීරණයක් නැහැ. ඒකත් කරනවා. ඒ ගැන ලොකු විස්තරයක් තියෙනවා. මොන පන්ති වලට සම්බන්ධ වෙන ළමයිටද ඒක නොමිලේ සම්බන්ධ වෙන්න පුළුවන්. ඒක කොහොමද කියන එක මම තව ටිකකින් කියනවා. පොඩ්ඩක් අහගෙන ඉන්නකො ඔක්කොම ටික. ඊළඟට රචනා. සර් මේ මාසේ රචනා වැඩිය ටිකක් ගොඩ දාන්න බැරි වුණා. ප්‍රැක්ටිකල් ටික නම් ගොඩ දැම්මා. සර් රචනා එකයිනේ. ඔව්. මම මේ කියන වෙලාව කතා කරන වෙලාවෙද්දී අපි රචනා එකයි. හැබැයි ඔයාට පුතේ මේ මාස ඉවර වෙනකොට රචනා දෙකකට විතර කම්ප්ලීට් වෙලා තියෙයි. දෙකක් විතර කම්ප්ලීට් වෙලා තියෙයි. හේතුව අපි පොසොන් එක දවසෙත් හම්බෙනවනේ. හරි. එතකොට ඊළඟ මාසේ අපි ඊළඟ මාසේ මම මේ කියන රචනා 3 කම්ප්ලීට් කරනවා. මොකද්ද රචනා 3? ප්‍රධාන වශයෙන් විකිරණත් මේ මාසේ වෙනකොට චුට්ටක් ඉතුරු වෙයි. මම විකිරණත් ඊළඟ මාසෙට දාන විකිරණත් පදාර්ථ ගුණ ඉවර වෙලා අපි වෙසක් පොසොන් එක දවස් වෙසක් නෙවෙයි පොසොන් එක දවස් වෙද්දී පදාර්ථ ගුණ රචනායකට ට්‍රේනින් කරලා ඉවර කරනවා. එතකොට විකිරණ එක ඉතුරු දවස් ටිකේ කරලා ඉවර කරලා ඊළඟ මාසෙට වැඩිපුරම ඉතුරු කරගන්නේ දෝලන ආලෝකය රචනායක කරන්න පුරුදු කරනවා. ඉලෙක්ට්‍රොනික විද්‍යාව රචනායක කරන්න පුරුදු කරනවා. ශේෂ්ත්‍ර රචනායක කරන්න පුරුදු කරනවා. එතකොට රචනා කීයකට මම ට්‍රේනින් කරනවද? 5කට. දැන් කවුරුත් දන්නවා පදාර්ථයේ ගුණ රචනා ප්‍රැක්ටිස් කරේ කොහොමද කියලා. ප්‍රත්‍යස්ථතාවයේ කොහොමද? දුෂ්ටාවිතාවයේ කොහොමද කියලා ඔයාලා දන්නවනේ දැන්. ඒ ලෙවල් එකටම මේක හොඳට ට්‍රේනින් කරනවා. හොඳට ට්‍රේනින් කරනවා. මොකක් දුන්නත් කරන්න පුළුවන් වෙනවා සුපිරියර් ට්‍රේනින් කරනවා. එකතු වෙලා වැඩ කරගෙන යමු. සර් අවසාන කාලේ මේක කරපුවාම උඹට අමතක වෙනවත් අඩුයිනේ බා. එතකොට වැඩිපුර මාත් එක්කම වැඩේ යන්න පුළුවන්. ඔන්න අනුමාන දින 20 ප්‍රෝග්‍රෑම් එකේ වැඩිම වැඩක් කරන්නේ 10න් 7ක් විතර ලබන මාසේ. එතකොට ලබන මාසේ අපි අනුමාන දින 20ට සතියට දවස් 3ක් හම්බෙනවා. කවදාද 3? එකක් normally online ළමයිට මම physical ළමයිට දින දන්නවනේ නුවරයි කුරුණෑගල online දරුවෝ බදාදා හම්බෙනවා.
ඊට අමතරව බ්‍රහස්පතින්දා අපි හවස පොඩි වෙලාවක් හම්බෙනවා. ඊට අමතරව සවුන්දත් අපි ඔන්න හම්බෙන්න ගන්නවා. එතකොට ලබන මාසේ සාමාන්‍යයෙන් දින 20 ප්‍රෝග්‍රෑම් එකේ දින 15ක් විතර හම්බෙයි. ලොකු වැඩක්. සුපිරි වැඩක් තියෙනවා කරන්න. වෙනම ලෙවල් එක වැඩක්. එන්නේ එක වැඩේ යනවා. එන්නකො ඊළඟට MCQ පොයින්ට් එකේ මේ මාසේ අපි විද්‍යුත් ශේෂ්ත්‍ර MCQ පොයින්ට් ඉවර කරා. ඊට පස්සේ මේ මාසේ ද්‍රවස්ථිතිය තරල ගති කියපු MCQ පොයින්ට්ස් ඉවර කරා. ඊට අමතරව ආලෝක MCQ පොයින්ට්ස් පටන් ගත්තා. මම මේ කියන වීඩියෝ එකෙන් පස්සේ දවසක අපි ධාරා විදුතියත් MCQ පොයින්ට්ස් කරන්න පටන් ගන්නවා. හරිද? එතකොට මේ මාසේ ධාරා විදුත් පටන් ගන්න. එතකොට ලබන මාසේ අපි MCQ පොයින්ට්ස් වල මොනවද ඉවර වෙන්නේ? ප්‍රධාන වශයෙන් පුතේ ඉවර වෙනවා. ධාරා විදුත් MCQ පොයින්ට්ස් ටික ඔක්කොම ඉවර කරනවා. ආලෝකයේ ලබන මාසෙ චුට්ටක් ඉතුරු වෙයි. ඒක කරනවා. විශේෂයෙන්ම චුම්බක ශේෂ්ත්‍ර, ඉලෙක්ට්‍රොනික විද්‍යාව, විකිරණ MCQ පොයින්ට්ස් කරනවා. විකිරණ නම් MCQ පොයින්ට්ස් ගොඩක් වෙලාවට වීඩියෝ වලින් ඔයාට දෙයි. අවශ්‍ය කට්ටියට කරගන්න වීඩියෝ වලින් මේ ටික නම් කොහොමත් අපි ෆිසිකල් එකේ දැනටත් පටන් ගන්න තියෙන දෙකක් නේ. මේක පටන් ගන්නත්තා මේක පටන් ගන්න තියෙන්නේ. එතකොට මේ දෙක තමයි කරන්න තියෙන්නේ. MCQ පොයින්ට්ස් සම්පූර්ණ මතක් කරලා දෙනවා. හරිද? එතකොට ඔයා MCQ පොයින්ට් එකේ දන්නවනේ වැඩේ කොහොමද වෙන්නේ කියලා. ඒ ගැන කතා කරන්න දෙයක් නැහැ. දන්නවා වැඩේ යනවා. මට විශේෂම කියන්න ඕන දෙයක් තියෙන MCQ පොයින්ට් එකේ ඔය PDF එහෙම අපි print කරලා එවන්නේ නැහැ. ඔයාලගේ group එකේ දාලා තියෙන්නේ. group එක කියන්නේ web එකේ දාලා තියෙන්නේ. ඔයා download කරලා ගන්න ඕනේ. පොඩි පොඩි කොලනේ හම්බෙන්නේ. වැඩේ හරි. එන්න full paper එක. full paper එක ෆිසිකල් යන ළමයිගේ ගැටලුවක් නැහැ. කුරුණෑගල නුවර ඒ ළමයිගේ බල්ලා දීලා වැඩේ වෙලාවට යනවා. හැබැයි අර ඔන්ලයින් ළමයිගේ පේපර්ස් කීපයක් බල්ලා තියෙනවා. ඒ ළමයිට විවරණක් දාලා තියෙනවා. මේ මම වෙන විදියකට මේ මාසේ පොඩ්ඩක් ප්ලෑන් කරලා තියෙනවා. ඒක මම පස්සේ කියන්නම්. එන්නකො වැඩි. මොකද්ද? full paper class එකේ ළමයිට මේ මාසේ අලුත් වැඩක් පටන් ගන්නවා. ගොඩක් ළමයි කියපු වැඩේ full paper එක ලියලා මේවා තුනයි මේ මාසේ කරන්නේ. ඒ ළමයිගේ pass paper MCQ ඩිස්කස් කරන වැඩක් පටන් ගන්නවා 2021යි 2021යි full paper එකට සම්බන්ධ වෙච්ච ළමයිට ලොකු වැඩක් යනවා. අර ගොඩක් ළමයි ඉල්ලා තිබුණේ 2019 වගේ සර් ඩිස්කෂන් එකක් දෙන්නකෝ කියලා. අන්න දෙනවා. 2019 වගේ මම තරේ විශ්වාස කරන දෙයක් තියෙනවා පුතේ. ඕනම ළමයෙකුට මම අර 2019ක ඩිස්කස් කරා වගේ පේපර්ස් දෙකක් ඩිස්කස් කරා නම් පුතා ඇති. ඔයාට පුළුවන්. අන්න ඒ ලෙවල් එකට මේක ට්‍රේනින් කරනවා. හරි. ඒක නෙමෙයි වැඩේ. එහෙනම් ක්ලාස් 3ටම පුතේ සම්බන්ධ වෙන්න වෙනම වැඩක්, වෙනම ගේම් එකක්, වෙනම මේව එකක්. එන්නකෝ වැදගත්ම දෙයක් තියෙනවා කියන්න. සර් මේ මාසේ අපිට එවන ටියුට් මොනවද? මේ මාසේ එවන ටියුට්. මේ මාසේ එවන ටියුට් තමයි එවන ඒකට කලින් මෙහෙම දෙයක් කියන්නකෝ. සර් මේ මාසේ අපිට ඉලෙක්ට්‍රොනික විද්‍යාව අර මේ පන්ති වල සම්බන්ධ වෙන කට්ටිය නොමිලේ දෙනවද? දෙනවා. හැබැයි ඉලෙක්ට්‍රොනික විද්‍යාව ගිය මාසේ නම් ටියුට් එව්වා. මේ මාසේ ටියුට් එක ඉලෙක්ට්‍රොනික විද්‍යාව යවන්නේ නැහැ. මම ඔන්ලයින් දරුවන්ට මයික නොමිලේ දෙන එකක් නේ PDF group එකේ දාන්නම්. එතකොට මේ මාසේ එවන ටියුට් මොනවද? 1 පිටු 40 දෝලන ආලෝකය යාන්ත්‍ර විද්‍යාව ප්‍රැක්ටිකල් පොත එවනවා. ඊට පස්සේ විකිරණ අපි එවලානේ තිබ්බේ. දෝලන ආලෝකය රචනා 25ක් තියෙන පොත එවනවා. ඉලෙක්ට්‍රොනික විද්‍යාව රචනා 20 ගාණක් තියෙන පොත එවනවා. ශේෂ්ත්‍ර රචනා 20 ගාණක් තියෙන පොත එවනවා. එතකොට මේ මාසේ පොත් දැනට 4ක් එවනවා ප්‍රැක්ටිකලුත් එක්ක. තව මම මේ කියන මොහොතේ පොත් 4ක් රෙඩි කරලා තියෙනවා. තව එක පොතක් එවයි. ඒක මොකක්ද කියලා මම පස්සේ කියන්නම්. මේ සූදානම් කරගන්න හැකියාව තිබුණොත් එවනවා. නැත්නම් මම PDF එකක් හරි දාන්නම්. එතකොට සර් දැන් මේ වැඩේ ඔයා දන්නවනේ වැඩේ පුතේ වෙනම ලෙවල් එකකට යන වැඩක් කියලා. ඔයා සම්බන්ධ වෙච්ච හැමෝම දන්නවනේ. එතකොට සර් දැන් මේ ටියුට් ගිය මාසේ එවනකොට අර පෝස්ට් ඔෆිස් එකේ පොඩි හෙන්න විජ්ජුම්බරයක් ළමයි වුණානේ. හැබැයි මම මේ වීඩියෝ කරනකොට නම් 99.99%ක්ම
විසිදලා ඉවරයි. 0.1ක් විතර ළමෙක් ඇති ඔය ඒ පෝස්ට් ඔෆිස් එකේ පොඩි පොඩි අවුල් තිබ්බ ළමයි. ලබන මාසේ ටියුට් කොහොමද එවන්නේ? ඒක ඩිසිෂන් එක පුතේ තවම හිතා ගන්න බැරි මොහොතක තියෙන මම මොකද්ද වෙන්නේ කියලා ගෲප් එකේ මම දැනුවත් කරන්න. කොහොමත් අපි ටියුට් මේ මාසේ අගදී එහෙම නැත්නම් පොසොන් පොයට පස්සේ දවසේ ඔක්කොම පෝස්ට් කරනවා කියන එක තමයි බලාපොරොත්තු වෙන්නේ. එතකොට ගැටලුවක් නැහැ. මුලදිම සම්බන්ධ වෙන්න. එතකොට දවස් දෙකක් ඇද්දි ලැබෙයි. ලැබුණ නැත්නම් ආය පාරක් හරි අපි එවලා ඉක්මනට වාට ලබන මාසේ 4-5 විතර වෙද්දි ලැබෙන්න වැඩේ සලස්සලා දෙනවා. හරිනේ? එහෙම තමයි ප්ලෑන් කරලා තියෙන්නේ. කොහොමත් උපරිම දවස් 3-4ක් ඇතුළත වැඩේ ගොඩ දාලා දෙන්න පුළුවන්. මේ අර කුරිය කට්ටියගත් එක්කත් අපි කතා කරා. ඒකෙත් පොඩි ගැටලුවක් තියෙනවා. සමහර සර්ලා මට කියලා තියෙනවා සර් ඒකෙත් අවුලක් තියෙනවා. ඒකෙත් ලැබෙන ප්‍රශ්න තියෙනවා. මේ ඔය ඔක්කොගෙම එහෙම අවුලක් තියෙනවා ඉතින්. ඕක තමයි ප්‍රශ්නේ ඉතින්. මොකද කරන්නේ ගියහන්කෝ. ඒක මටත් ඔලුවට වදයක්. අපි එහෙම නොවෙන්න උපරිම වැඩේ යමු බලලා. එතකොට ওই ටික තමයි වැදගත්ම එක. සර් අනුමාන රාත්‍රී සම්මන්ත්‍රණය කියනවා. අනුමාන රාත්‍රී සම්මන්ත්‍රණය කාටද දෙන්නේ? පුතේ මේ පන්ති අනුමාන දින 20ටයි MCQ පොයින්ට් එකටයි මේ දෙකටම සම්බන්ධ වෙන ළමයිට හා තුනටම සම්බන්ධ වෙන දරුවන්ට පුතේ සම්පූර්ණයෙන් නොමිලේ. සම්පූර්ණයෙන් නොමිලේ. දින 10-20 ප්ලස් MCQ පොයින්ට්ස් සම්බන්ධ වෙන දරුවන්ටයි දින 20 MCQ පොයින්ට්ස් ප්ලස් පුල් පේපර්. ඔය තුනටම සම්බන්ධ වෙන දරුවන්ටයි සම්පූර්ණයෙන් පුතේ ෆ්‍රී. එතකොට ඒ කියන්නේ පුල් පේපර් ළමයිට ඒක නොමිලේ දෙනවද? නෑ නෑ. එහෙම නෙවෙයි මං කිව්වේ. මේ දෙකටයි ඊට පස්සේ මේකටයි තුනටම සම්බන්ධ වෙන දරුවන්ට සම්පූර්ණම පුතේ නයිට් ක්ලාස් එක සම්පූර්ණ ෆ්‍රී. ඒකේ සර් කරන්නේ ප්‍රැක්ටිකල් ඔක්කොම ටික නැවත කරලා දෙනවද? නෑ නෑ නෑ. ඔක්කොම කරන්නේ. කරන්නේ මොකක්ද? විභාගෙට එනම ප්‍රැක්ටිකල් 10ක් විතර තෝරාගෙන කරලා දෙනවා. සාමාන්‍යයෙන් අපි මේ වෙනකම් මම කරපු ප්‍රැක්ටිකල් එහෙම අවුරුදු වල තෝරාගෙන කරපුවාගෙන් ගොඩක් අවුරුදු වල 2021 කරපුවාගෙන් 3ක් ආවා. එයා 22 4ම ආවා. 23 3ක් ආවා. 24 ආවේ 4 මොද කොහෙද? 25 3ක් ආවා. ගිය අවුරුද්දේ 3ක් ආවා. අවසාන 4 වෙනි එකත් ඊට ඉස්සෙල්ලා විභාග ඉස්සෙල්ලා දවසේ කරලා යවුවා. සාමාන්‍ය පුතේ සංසාරේ පිනක් තියෙනවා. ඒකේ තෝරාගන්නේව එන එක එනවා. ඔය ළමයි දන්නවනේ ඉතින් මං ආයේ කියන්න ඕනේ නැහැනේ. එතකොට අපි එහෙම ලොකු වැඩක් යනවා. ඒකෙත් වෙනම ගණන් හදලා වෙනම ලොකු ප්‍රෝග්‍රෑම් එකක් යනවා. එහෙනම් ඔන්න ওই ටික තමයි පුතේ කියන්න තිබ්බේ. මම විශේෂයෙන්ම කියනවා අවසාන අනුමාන එක කාටද අපි හම්බෙන්නේ? දින 20යි MCQ points දෙකටම සම්බන්ධ වෙන දරුවන්ටයි දින 20 MCQ points plus full paper දරුවෝ ඔක්කොටම හම්බෙනවා. ඒ කියන්නේ මම ඔක ගිව්වොත් අනුමාන විතරක් යන කට්ටියට නෙමෙයි දෙන්නේ plus MCQ points ඔය දෙකටම සම්බන්ධ වෙන දරුවන්ට සම්පූර්ණ නොමිලේ. ඊට පස්සේ අනුමාන plus MCQ points plus full paper ඒ දරුවන්ටත් පුතේ සම්පූර්ණම නොමිලේ හම්බෙනවා. ඔය දෙගොල්ලොන්ට සම්පූර්ණම නොමිලේ හම්බෙනවා. ඒකේ වෙනම ටියුට් එකක් තියෙනවා. ඒක එන්න පුළුවන් ප්‍රැක්ටිකල් වල වැදගත් ඔක්කොමත් එක්ක දාලා දෙනවා. ඇයි බං ඉතින් විභාගයට යන ලකුණු 20 බං. කෙලින්ම ගෙදරින් අරගෙන 20ක් නේ. ඔයාලා දන්නවනේ ප්‍රැක්ටිකල් කරද්දි කොහොමද කියලා. ඒකින්ද අපිට පුතේ මේක කරන්න පුළුවන්. අවසාන කාලේ සුපිරි වැඩක් කරමු. මම ඔයාලට ලබන මාසේ මුල වීඩියෝ එකක් දාන්නම්. ඔයාලට මම ටාගට් එකක් දෙනවා. ඒක මට ඇචීව් කරලා දුන්නොත් ටාගට් එකක් දෙනවා. ඒක මට ඇචීව් කරලා දුන්නොත් මම අවසාන විභාගයට ලං වෙලා දවස් 5ක් විතර පුතේ මගේ ක්ලාස් ඔක්කොම වගේ නවත්තලා තියෙන සතිය දවස්වල ඔක්කොම වගේ නවත්තලා ඔයාලට මම පාස් පේපර් MCQ papers කීපයක් සුපිරි ඩිස්කෂන් එකක් කරලා දෙනවා. වෙනම ලෙවල් එකකට කරලා දෙනවා. ඒක ගොඩක් ළමයි ඉල්ලලා තිබ්බ මැසේජ් දාලා අනේස ඒ විදිහට පාස් පේපර් ඩිස්කස් කරලා දෙන්නකෝ කොච්චර මාර හයියක්ද ඒක අර 2019 පේපර් එක බලලා ළමයි මාර විදිහට කියලා තිබ්බා. ලොයෙත් දෙනවා. එහෙම එකක් නැහැ. හැබැයි ඒක ටාගට් එකක් තියෙන ඇචීව් කරලා බලමු. මේ අවසාන මාසේ පුතේ
ලොකු වැඩක් තියෙනවා. අපි රචනා ටිකක් වැඩිපුර අවසාන මාසෙ ඉතුරු කරගත්තා. ඒක කරන්න ඕනේ. හේතුව තමයි අවසාන මාසෙ කරන ඒවා තමයි විභාගෙට ඔබ ගිහිලා මුලින්ම ලියන්නේ. ඒකින්ද සම්බන්ධ වෙන්න අපි උපරිමයෙන් වැඩ කරමු. අපිට මේක කරන්න පුළුවන්. අපි කරමු. උපරිමයෙන් කරමු. සතියේ දවස් කීපයක් අපි හම්බෙයි. කරන්න පුළුවන් උපරිමයෙන් කරලා වැඩ කරමු. එහෙනම් පන්තියට සෙට් වෙන්න. එහෙනම් පන්තියේදී හම්බෙමු. උපරිම ජයග්‍රහණයක් ගන්න උපරිම කැපීමෙන් වැඩ කරමු.